ඔබට දැනටමත් මුත්‍රා කරන විට දැවිල්ලක් හෝ නිතර මුත්‍රා කිරීමට පීඩාවක් තියෙනවාද? එය මුත්‍රා ආසාදනයක් හෙවත් UTI එකක් විය හැක. මුත්‍රා ආසාදනයක් කියන්නේ වකුගඩු මුත්‍රාශය හෝ මුත්‍රමාර්ගය ඇතුළුව මුත්‍ර පද්ධතියේ ඕනෑම කොටසක් ආසාදනය වීම. සාමාන්‍යයෙන් මේ බැක්ටීරියා ආසාදනයක් මගින් සිදුවන අතර පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන්ට මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගයේ කෙටි නිසාත් ඒ ව්‍යුහ විද්‍යාත්මක ගුද මාර්ගයට ඉතා ආසන්නව පිහිටා තිබීමත් නිසා ඒ හරහා මහා අන්ත්‍රයේ සිට පැමිණ E. වැනි බැක්ටීරියා මගින් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. ස්නානය කිරීමෙන් පසු පිටුපස සිට ඉදිරිපසට පිස දැමීමෙන් මේ අවදානම වැඩි කරනවා. ලිංගික ක්‍රියාකාරකම් උපත්පාදන ක්‍රම සහ ආර්තවහරණයෙන් පසු ඊස්ට්‍රජන් හෝමෝනයේ අඩුවීමත් මේට බලපානු ලබනවා. මුත්‍රා ආසාදනවල සාමාන්‍ය ලක්ෂණ ලෙස මුත්‍රා කරන විට දැවිල්ලක් වැනි සංවේදනයක් දැනීම, නිතර මුත්‍රා කිරීමට සිටීම, වලාකුළු වැනි මුත්‍රා පිටවීම හෝ තද ගන්ධය ඇති මුත්‍රා පිටවීම, කුඩා ප්‍රමාණවලින් නිතර මුත්‍රා පිටවීම, සමහර අවස්ථාවල උතිරය සහිත රතු පැහැ මුත්‍රා පිටවීමද දැකිය වෙනවා. තදබල මුත්‍රා ආසාදනයක ඇති උණ තෙහෙට්ටු වැනි ලක්ෂණ ඇතිවිය හැකි. මුත්‍රා ආසාදනයක් ඇතිවීමට හේතුවන අවදානම් සාධක ලෙස මුත්‍රා මාර්ගයේ අසාමාන්‍ය පැවතීම, වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීම, පිරිමින්ගේ ප්‍රස්ථග්‍රන්ථියේ විශාල වීම, දියවැඩියාව, දුර්වල වූ හෝ යටපත් වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුත්‍රා පිට කිරීම සඳහා කැතීටර් භාවිතා කිරීම ආදී කාරණා හේතු විය හැකියි. මුත්‍රා ආසාදනයෙන් මිදීමට ඔබට දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක්වත් පානය කළ යුතු වෙනවා. අධික තෙල් මිඩි සහිත ආහාර වගේම කැෆේන් අඩංගු ආහාරත් අවම කළ යුතුයි. අධික ඇඹුල් රස ආහාර, කාබනේට් අඩංගු බීම වර්ග, මත්පැන් සහ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ගැනීමෙන්ද වැළකී යුතු වෙනවා. මුත්‍රා ආසාදන වළක්වා ගැනීමට නම් ඔබ නිතරම නිවැරදි ආහාර පුරුදු ඇති කරගත යුතුයි. හැකිතරම් සිරුර සිසිල් කරවන දේ පානය කළ යුතුයි. බාර්ලි වතුර, තැඹිලි වතුර, ඉරමුස් තැඹු වතුර ආදී මේ සඳහා සුදුසු වෙනවා. මුත්‍රා ගැටලුවලින් ඔබ පෙළෙන්නේ නම් ලිහිල් ඇඳුම් සහ කපුයට ඇඳුම් භාවිතා කිරීමට පුරුදු වන්න. සුවඳ විලවුන් සහ සබන් වර්ග ලිංගාශ්‍රිත ප්‍රදේශවල නොගැන්වීමටද වග බලාගන්න. මුත්‍රා දැවිල්ලට සුදුසු සරල ප්‍රතිකාර. පොල්පලා සහ අක්කපාන සමවගෙන තම්බා පානය කරන්න. කොත්තමල්ලි තැඹූ වතුර දිනකට 2 පානය කරන්න. එළවලු සුප් පානය කිරීමද සුදුසු වනවා. පෝල් සමග හීන් පොවිටියදල සම්බෝලයද ගුණදායක වනවා. අක්කපාන, කැකිරි, රාබු, කටුතම්පලා වැනි එළවලු ආහාරයට එක්කර ගැනීමද සුදුසු වනවා. රත්මල්, පොල්පලා, නීරමුල්ලිය, වදමල්, නෙරෙංචි පානයන් ලෙසද ගුණදායක වනවා. මෙවැනි සරල ප්‍රතිකාර මගින් ඔබට සුවයක් නොලැබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. එයින් ඔබගේ නිරෝගී බව ආරක්ෂා කරගත හැකි වෙනවා.